වෙලාව පාන්දර 4:45ට විතර ඇති. ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන තමයි අපි අද යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හැටන් ට්‍රේන් එකේ තමයි අපි ගමන ආරම්භ කරේ ශ්‍රීපාදයට යන්න. නල්ලතනියෙන් බැහැලා හැටන් නල්ලතනි මාර්ගේ තමයි අපි අද ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන යන්නේ. ඉතින් මේ පාර අපි ට්‍රේන් එකේ යන්නේ. මේ මගේ දෙවෙනි වතාව තමයි ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන යන. ඉතින් හස්බන්ඩ්ගේ අක්කයි හස්බන්ඩ්ගේ පුංචි දුවයි ඊට පස්සේ හස්බන්ඩ්ලාගේ අඳුරන කට්ටියකුයි එක තමයි මේ පාර අපි ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන යන හිතුවේ. ඉතින් මං ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකද මේ දවස්වල චුට්ටක් බිසි වෙලා හිටපු නිසා මට ඇත්තටම වීඩියෝ කරගන්නත් බැරි වුණා. වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. මොකද කොහෙට ගියත් මේ දවස්වල එහෙට යනවා ටක් ගාලා එනවා. ඒක නිසා ඉතින් වීඩියෝ කරගන්න විදිහක් නැහැ යන තැන්වල. ඉතින් මට හිතුණා මේක vlog එකක් විදිහට ඔයාලට අරගෙන එන්න. ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වෙච්ච නිසා. ඉතින් අපි ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන පටන් ගත්තේ උඩමළුවට හවස 4:00ට විතර. ඉතින් අපි උඩමළුවට යනකොට වෙලාව හරියටම පාන්දර 1ට විතර ඇති. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම මම දන්නේ මට නම් මම ගොඩක් කැමති තැනක්. ඉතින් අපි රෑ 8ට 9ට විතර මෙන්න මේ විදිහට තමයි ශ්‍රීපාදස්ථානය අපිට දිස්සුනේ. ඉතින් අපි කරුණා කරේ ඇත්තටම හරිම ආසාවෙන් දෙයක් කියන්න හිතුවා. ශ්‍රීපාදස්ථානයට කරුණා කරනකොට දැන් ඇත්තටම ගොඩක් අය සීත ගඟුලේ නාන්නේ නැහැ. ඒ වුණාට එහෙම කරන්න එපා. චුට්ටක්වත් සීතල නැහැ. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා හිතාගෙන තමයි අපි කරුණා කරන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් පිරිසිදුව යන්න අමතක කරන්න එපා. ඇත්තටම මම මේ කියන්නේ චුට්ටක්වත් වතුර සීතල නැහැ. නාලා පිරිසිදුව යන්න. ඒ වගේ මේ පේන්නේ ඉදිකටු පාන. ඉතින් මම ගිය අවුරුද්ද යනකොට නම් මෙතන ඉදිකටුවක් ඇමුණුවා. මොකද මම ගිය පාර තමයි පළවෙනි වතාවට ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න ආවේ. ඉතින් දඬු කෝඩු නිසා මෙතන ඉදිකටුවක් ගහලා තමයි මමත් මගේ ගමන ආරම්භ කරේ. ඉතින් මෙතනත් ගොඩක් අපිරිසිදු කරලා තියෙනවා. අනේ ඔයාලා ශ්‍රීපාදස්ථානයට යනවා නම් මුල ඉඳන් නගින තැන ඉඳන් උඩමළුවට වෙන කිසිම දෙයක් එකතු කරන්න එපා. ඉතින් තමන්ගේ කුණු තමන්ම අරගෙන පහලට කරුණා කරන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පාන්දර 1:00ට විතර ඇති අපි උඩමළුවට යනකොට මේ තියෙන්නේ ඉතින් උඩමළුව. ඉතින් කරුවල නිසා ඇත්තටම පේන්නේ නැහැ. ගිය අවුරුද්ද නම් මම යනකොට හවස 2ට විතර ඇති. ඉතින් ඒ වෙලාවේ නම් හොඳට පේන්න තිබුණා. ඉතින් ওই විදිහට තමයි අපේ ශ්‍රීපාද ගමන අවසන් වුනේ. ඉතින් පහලට යන ටික නම් වීඩියෝ කරගත්තේ නැහැ සීතල වැඩි නිසා. එහෙනම් ඉතින් මේ vlog එක ඉවර කරනවා. ආයි vlog එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.